ඔන්න මේ වීඩියෝ එක මම මීයන් ඇල්ල බලන්න ගිය විදිය. භයංකාර අත්දැකීමක් තමයි තියෙන්නේ. මීයන් ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මාවනැල්ලට ගිහින් මාවනැල්ලේ ඉඳන් ඉහළ කෝට්ටේ ස්ටේෂන් එක ගාවට යන්න ඕනේ. මේකෙන් බස් එකෙන් බැහැලා ඔයාගෙන කට්ටකින් පාර හදගෙන මාර ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 2ක් විතර කන්දක් වටෙන් නැගගෙන උඩට ආවා. පාරක් කියලා එකක් නම් හොයාගන්නවත් නෑ යාළුවනේ. අඩි පාරක් විතරයි ඒක ලාවට තමයි පේන්නේ. කොහොම වුණත් දිය කඩਿੱති මැදින් මේ යන ගමන මාර ලස්සනයි. කෝච්චියක සද්දයක් වගේ නම් ඈතින් ඇහෙනවා. සමහර විට ස්ටේෂන් එකේ ළඟ නැහැ. ආවේ තියෙන කෝච්චිය. ස්ටේෂන් එකකින් ටයිම් ටේබල් එකත් පොඩ්ඩක් බලලා ඔන්න දැන් මීයන් ඇල්ල පැත්තට යනවා. ස්ටේෂන් එකේ ඉඳන් මීටර් 500ක් විතර දුරකින් තමයි මීයන් ඇල්ල තියෙන්නේ. ගියා විතරයි කෝච්චියක් ඇතුලෙන් එනවා වගේ. පේනවා නේද උලම් පාරේ සැර. කෝච්චියක් නම් එනවා. පළවෙනි අත්දැකීමින්ද මාර බයයි. පොඩ පස්සට ගියා. උලම් පාරේ සැර බලන්න මාර සැරයි උලම් පාර. කතාවත් ඉවරයි. යාළුවනේ යන්නත් ගිහින් ආයේ මට බය හිතිලා මං ආයෙත් පිටිපස්සට ආවා. අපේ යන්නත් එපැයි. මින්ගේ ඇතුලේ තමයි ඉන්නේ දැන්. දුවගෙන මං යන්නේ. ඔච්චරකට තවත් යාළුවනේ මකුත් පේන්නේ නැහැ. ඔයාලා එනවා නම් අනිවාර්යෙන් හොඳට එළිය තියෙන ටෝච් එකක් අරන් එන්න. ෆෝන් එකේ ටෝච් එක නම් එළිය මදි. පේනවනේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඡායාව විතරයි පේන්නේ. ආය හොල්මනක් හිටියත් අම්බෝ ඇඟට හැප්පෙන එකක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉස්සරහින් මූණට හැප්පෙන එකක් හොයාගන්න හම්බෙන්නේ. මීටර් 500ක් විතර අයියේ ගහින් දුවගෙන ආපුවාම ඉන්න තියෙනවා. අඩි 5මාරක් විතර උසින් තමයි කවුළුවේ තියෙන්නේ. වතුර නම් පට්ටම සීතලයි. මාර ලස්සන ඈත. ඔයත් අනිවාර්යෙන්ම ඇවිල්ලා මේ තැන බලලා යන්න. මාර ලස්සන තැනක්. පොඩි දියැලක් තියෙන බලන්න ලස්සන. වතුර ලස්සන. ඔන්න ඊට පස්සේ ගුලෙන් එළියට ඇවිල්ලා ආයෙත් දුවගෙන ගියා එහා පැත්ත. බින්ගේ ඇතුලෙන් ආයෙත් දුවගෙන යනවා. ඊයර කෝච්චියක ඉඳන්නේ කොල්ලෙක් වුණාම අනිවාර්යෙන් මේ අත්දැකීම නම් විඳින්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. තනියෙන් ගිහපුවම මාර ෆීලිං එකක් තියෙන්නේ. ඒත් ඔයා මේ යනවනම් අනිවාර්යෙන් වෙන කවුරු හරි එක්ක හරි යන්න. ඊට පස්සේ ඔන්න යනවා දියැල්ල හොයාගෙන එළිය පැත්තේ. පාර නම් පේන්නේ.
පාර නම් හොයා ගන්නම් මෙන්න ලේසියකින් මාන කැලයක් තමයි තියෙන්නේ. අඩි පාරක්වත් නැහැ. පේනවනේ කැලේ. මාත් මෙහි ගියාර YouTube වීඩියෝ එකක් බලලා ඒකේ කියන විදිහට මේ පැත්තෙන් නම් ඔයාලා යන්න හිතන්නවත් එපා අම්බෝ. මීටර් 200ක් විතර යන්න ඕනේ කැලේ මැදේ. සමහර විට මේ හැඩේ පිඹුරොත් ඉන්න පුළුවන් ලොකු එවුන්. කිඳ තනියම නම් යන්න එපා. තනියම නම් යන්න එපා. අනිවාර්යෙන් වෙන කවුරු හරි එක්ක යන්න. ටිකක් කසනවා. ටිකක් කසනවා මාන බුව ගෑවිලා. ඔන්න එහෙම ආපුවාම පේනා නේද? ඇත. ආර ලස්සනක් තියෙන්නේ. කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි. ඒත් මීයන් ඇල්ලට නම් තව යන්න ඕනේ. ඔන්න තැනට ලා ඔන්න ඉතින් අර නේද? පැය භාගයක් විතර එතන නිදහසේ ඉඳලා ලස්සන ෆොටෝස් ටික උතරන් ඔන්න දැන් යන්න යනවා. යාළුවනේ ඔයාලා එනවනම් මෙන්න මේ පැත්තෙන් එන්න. ස්ටේෂන් එකේ ඉඳන් එද්දිම තියෙනවා වම් අත පැත්තට මීයන් ඇල්ල කියලා. පොඩි බෝඩ් එකක් ගාලා. අන්න එතනින් ඇතුල් වෙන්න පේනවනේ මේ පැත්තේ පාර. අර කැලේ මැදින් එන්න ඕනේ. මෙන්න මේ පැත්තෙන් එන්න. සුද්ධ කරලා ඔක්කොම ඇල්ල ගාවට යනකම් කැලේ ටිකක්වත් නැහැ. ඔන්න ඒකලා අර කට්ටිය කෝච්චියෙද්දි කකුල් දික් කරලා ෆොටෝ එක ගන්නෙ. අන්න එහෙම ෆොටෝ එකක් ගන්න ඕනේ හින්දා මාත් වෙන්න මෙතනින් පොඩ්ඩක් උඩට නැග්ගා. නේ ඉතින් නැගලා පැය භාගයකට කිට්ටු වෙද්දි කෝච්චියක් එනවා උලම් පාරට ඇදගෙන කියලා බයෙත් බෑ. හලෝ පොඩ්ඩක් ඉන්නලා. මේ මවුලක් නන්නේ කෝච්චිය යනවා. එහෙම ඉතින් ෆොටෝ එකකුත් අරන් ඔන්න ස්ටේෂන් එකට ආවා. පේනවනේ ඉලකෝටේ ස්ටේෂන් එක. මාර ලස්සන ස්ටේෂන් එකක් තියෙන්නේ. බලන්න තියෙන ලස්සන. ඔන්න ඉතින් කොළඹ කෝච්චිය එක නැගලා ඒ බින්ගියෙන්ම නෙවිදි. එනවනේ. ලස්සන. ඔන්න ඒ විදියට තමයි මේ ගමන